අයිබෝන් සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වීමත් එක්ක දැන් සමහර ගෙවල් වල සතුටු සැමරුම් තවත් සමහර ගෙවල් වල කනගාටුව පිරෙනු පරිසරයක් තියෙනවා. මම අපි ඒ ගැන කතා කරමු. මුලින්ම මේ විභාගයෙන් සමත් වෙලා ඊළඟ පියවරට යන සියලුම නංගිලා මල්ලිලාට මගේ උණුසුම් සුබ පැතුම්. ඒ වගේම බලාපොරොත්තු වුණ ප්‍රතිඵල ආවේ නැති නැත්නම් සමහර විෂයන් අසමත් වුණ මල්ලිලා නංගිලාට මම එක දෙයක් කියන්නම්. මේ එක කොළ කෑල්ලකටවත් බෑ ඔයාගේ ජීවිතේ ජයග්‍රහණය හෝ ඔයාලගේ දක්ෂතාවය තීරණය කරන්න. මේක එක ආරම්භයක් විතරයි අවසානයක් නෙමෙයි. ඔයාලගේ නියම දක්ෂතාවය පෙන්වන්න තව ගොඩාක් අවස්ථා තියෙනවා. ඒ නිසා කනගාටු වෙන්න එපා. දැන් මම කතා කරන්න යන දේ තමයි මේ වීඩියෝ එකේ ප්‍රධානම දේ. Facebook, Instagram කියලා සමාජ මාධ්‍යයේ කොහේ බැලුවත් හැමතැනම 9A පෝස්ටර් විතරයි. හොඳයි. ඔයාලගේ දරුවෝ මහන්සි වෙලා ගත්ත ප්‍රතිඵල ඔයාලා සමරන එකේ කිසිම වරදක් නැහැ. හැබැයි ඒක ඇයි සමාජ මාධ්‍ය පුරා මෙච්චර ප්‍රසිද්ධ කරන්නේ? ඔයාගේ දරුවාට ගෙදරදී අගය කරන්න, තෑගි අරන් දෙන්න. හැබැයි ඒක සෝෂියල් මීඩියා එකේ දානකොට ඒ පන්තියේම ඉගෙනගෙන මොකක් හරි හේතුවක් නිසා ප්‍රතිඵල අඩු වුණ දරුවක් සහ ඒ දරුවාගේ දෙමව්පියන් ඒක දකිනකොට ඔවුන්ට කොච්චර මානසික ක්‍රීඩනයක් ඇති වෙනවද කියලා ඔයාලා හිතුවාද? දෙමව්පියනේ හැමෝම එක දෙයක් හොඳට මතක තියාගන්න. සාමාන්‍ය පෙළ විභාගයෙන් A9ක් ගත්ත අය උසස් පෙළට ආවම S3ක්වත් ගන්න බැරුව අසරණ වුණ ඉතිහාසයක් මෙහි තියෙනවා. ඒ වගේම 3C ගත්ත අය පසු කාලයේ තමන්ගේ දක්ෂතාවයෙන් මුළු ලෝකෙම ජයග්‍රහණය කරපු ඉතිහාසයකුත් තියෙනවා. පොත්පත් අධ්‍යාපනයෙන් විතරක් මේ 2026 ඩිජිටල් ලෝකයේ කිසිම දෙයක් කරන්න බෑ. ඒ නිසා කරුණා කරලා විභාග ප්‍රතිඵල වලින් විතරක් දරුවන්ව මනින්න එපා. ප්‍රතිඵල අඩු වුණා කියලා දරුවන්ට බනින එක, රිද්දන එක, කායිකව වද දෙන එක මේවා කිසිසේත්ම පිළිගන්න බැරි වැඩපත්. මම මගේ පරණ වීඩියෝ වලිනුත් දිගටම කියපු දෙයක් තමයි මේ ලෝකයේ දැන් 1990 ගණන් වල වගේ නෙවෙයි. ඒ කාලේ රැකියාවකට එකම සුදුසුකම වුණේ අධ්‍යාපනයේ විතරයි. හැබැයි අද ලෝකයේ දුවන්නේ දක්ෂතාවයේ පස්සේ. ලංකාවේ මේ පරණ අධ්‍යාපන ක්‍රමය වෙනස් වෙන්න ඕනි. එතකොටයි මේ මුළු සිස්ටම් එකම වෙනස් වෙන්නේ කියලා මම ගොඩක් වීඩියෝ වල කියලා තියෙනවා. රාජ්‍යය දැන් ඒක තේරුම් අරන් හෙමින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කරමින් පවතිනවා. මොකද අද කාලේ විභාගයකින් විතරක් මනසේක්වත් ජීවිතය තීරණය කරන්න බෑ. දරුවන්ට අධ්‍යාපනය වැදගත් තමයි. හැබැයි ඊට වඩා ඔවුන්ගේ මානසික සෞඛ්‍ය සහ දක්ෂතා ගොඩක් වැදගත්. දෙමව්පියනේ ඔයාලගේ දරුවන්ව අන් අය එක්ක සංසන්දනය කරන්න එපා. පෙරදුණු දරුවන්ට ශක්තියක් වෙන්න ඔවුන් ලෝකයේම ජය ගනීවි. මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, විශේෂයෙන්ම දෙමව්පියන්ට මේක ෂෙයාර් කරන්න. ඔයාලගේ අදහසුත් අමතක නොවේ කමෙන්ට් කරන්න. ඊළඟ වීඩියෝ එකේ හමු වෙමු. ස්තුතියි.